Hello friends, welcome back to my channel උපේක්ෂා හර්ෂණී vlogs. ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමයි ඔයාලට vlog එකක් අරගෙන ආවේ. ඉතින් අපි යමු එහෙනම් trip එකක්. ඉතින් මේ trip එක ඇත්තටම අපි දිට්වා සුලිකුණාටුව එන්න දවස් 3කට කලින් ගිහින් ආපු trip එකක්. ඉතින් බලමු අපි මොකද වුනේ කියලා. ඉතින් අපි මේ ගමන යන්න පිටත් වෙන චුට්ටක් ඇත්තටම අපිට පාරක්කු වුණා. ඉතින් කොහොම හරි අපි මේ යන්නේ නුවර Earls Regency හොටෙල් එකට. ඉතින් යන ගමන් අපි උදේට කාලා ගියේ මිනුවන් ගොඩින් අපි නැවැත්තුවේ. මොකක්ද කඩේ නම ඇත්තටම මට මතක නැහැ. හැබැයි කැමරායි එතකොට ඒකේ තේ එකක් දෙනවා. ඒකට තමයි මං ආසම. මේ වෙලාවේ ඇත්තටම මට කාපු ගමන් තේ බොන්න හොඳ තත්ත්වෙකුත් නැහැ. ඒ වුණාට මං ඒ වෙලාවේ බිව්වා. ඔන්න ඊට පස්සේ අපි මධ්‍යම අධිවේගී මාර්ගයට මේ විදිහට ඇතුල් වුණා. ඉතින් මේ කුරුණෑගල හයිවේ එකේ තමයි අපි නුවරට ගියේ. ඉතින් අපි ෆස්ට් ටයිම් තමයි මේ සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ එකේ යන. ඉතින් හරිම ලස්සනයි. ලස්සන වටපිටාවක් තිබ්බා. කොහොමත් මම හිතන්නේ අපි එදා මේ පාරේ ගිය එක හොඳයි. මොකද අර එදා දවසේ තමයි අර කඩුගන්නාවේ කඩේකට ගලක් පෙරලිලා එතන පාර බ්ලොක් වෙලා ඒ ප්‍රශ්න වෙලා තිබ්බේ. එදා තමයි ඉතින් අපි මේ පැත්තෙන් යන්න තෝරගත්තු එක ඇත්තටම එදා හොඳයි. අපි හයිවේ එකෙන් එළියට ආවට පස්සේ ඉතින් මේ තැඹිලි තිබ්බ පාර දෙපැත්තේ. ඉතින් තැඹිලි ගෙඩියක් බොන්න අමතක කරෙත් නෑ. ඉතින් තැඹිලි ගෙඩියක් එහෙම බීලා යන්න හිතුවා අපි. ඔන්න ඊට පස්සේ අපි ආපහු අපේ ගමන පටන් ගත්තා Earls Regency හොටෙල් එකට. Hello friends, අපි යනවා trip එකට. ඔන්න දැන් අපි හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ හොටෙල් එකේ අවට පරිසරය ගැන නම් මට කියන්න වචන නෑ. ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරිම ලස්සනයි. බලන පැත්ත කොළ පාටින් පිරීලා හරිම ලස්සනයි. මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඔයාලා දැක්කනේ මේ හොටෙල් එකේ ලොබි ඒරියා එක හරිම ලස්සනයි. ඒ වගේම ස්ටාෆ් එකත් මතක් කරන්න ඕනේ. අපිට හොඳ වෙල්කම් එකක් දුන්නා යාලා. ඉතින් මේ අපි අපේ රූම් එකට යන ගමන් මං මේ දෙපැත්තේ තිබ්බ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා දෙපැත්ත. ඒ යන මග මේ ඔයාලට මේ පාත් එක පේන්නේ. දැන් ඔය අපි යන පාත් එකේ නෙමෙයි. ලොබි එකේ ඉඳන් ඔය ඒගොල්ලන්ගේ ගාඩ්න් එකක් තියෙනවා. ඒ පාත් එකෙත් එන්න පුළුවන්. අපි හවස් වෙලා ඒ පැත්තට ගියා. මම ඒක ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට. මේ අපි යනකොට මේ දෙපැත්ත ලස්සනට පේන විදිහ. පූල් එකත් හරිම ලස්සනට පේනවා. මෙහෙම බලද්දි පේනවනේ. ඉතින් ඔයාලට වටපිටාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. හරිම ලස්සනයි. ඉතින් අපි ස්ටාෆ් එකේ කෙනෙක් මේ විදිහට රූම් එකට එක්කගෙන ගියා. ඇත්තටම දෙයක් කියන්න ඕනේ. මම මේ දැන් වොයිස් කරන ටික මේ දැන් ඉඳන් කරන ටික
මාස 3කට පස්සේ තමයි දැන් මෙතන ඉඳන් මම මේ වොයිස් කරන්නේ මේ වීඩියෝ එක. ඇත්තටම අපි මේ ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා දැන් මං හිතන්නේ මාස නොවැම්බර් වල ගියේ. එතකොට මාස 6ක් විතර වෙනවා මේක ගිහිල්ලා ඇවිල්ලා. මොකද මේ ට්‍රිප් එක යනකොටත් මම ප්‍රෙග්නන්ට් මාස 5ක් විතර මට. ඊට පස්සේ මේ පාර ප්‍රෙග්නන්සි එකේදී ඇත්තටම මට වීඩියෝ එකක් කරන්න එහෙම ඒ කියන්නේ වැඩ කරන්න කිසිම මූඩ් එකක් තිබ්බේ නැහැ කිසි දෙයක් කරන්න. ඉතින් මම මේකේ ටිකක් එඩිට් කරා, වොයිස් කරා. ඒ කියන්නේ මම මේ ප්‍රෙග්නන්ට් කාලේ පුරාවටම කිසිම වීඩියෝ එකක් එහෙම ලොකුවට මම කරේ නැහැ. ඔය එහෙම පොඩි ෂෝට් ඒවා මේවා කරා හැරෙන්න කිසි දෙයක් කරේ නැහැ. මම දන්නේ නැහැ. මට කිසිම මූඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් දැන් මේ කලින් වොයිස් කරපු ටිකට පස්සේ මේ දැන් කරන්නේ මාස 3කට පස්සේ. දැන් අපේ චූටි රෝස මලත් ගෙනාවට පස්සේ. තව චූටි මල්ලි බබෙක් තමයි අපි අරගෙන ආවේ. ඉතින් කොහොම හරි මාස 6කට පස්සේ තමයි මේ vlog එකේ මේ ඊටු එඩිට් කරන වැඩ ටික වොයිස් කරන වැඩ ටික මම මේ කරන්නේ. ඉතින් කතාවෙන් කතාව ඕන රූම් එකෙත් මං ටිකක් පෙන්නුවා ඔයාලට. ඉතින් අමුතුවෙන් කියන්නේ ඉතින් විශේෂ දේවල් නැහැ. ඉතින් සාමාන්‍ය රූම් එකක තියෙන හැම දෙයක්ම තිබ්බා. හැමදේම තිබ්බා අඩුවක් නැතුව. රූම් එක හොඳටම හොඳයි. අපිත් එක මේ පාර අම්මත් හිටපු නිසා අපි අර ෆැමිලි ටයිප් රූම් එකක් ගත්තේ. ඒකට මොකක් හරි විශේෂ නමක් තිබ්බා මට ඇත්තටම මතක නෑ. ස්වීට් එකක් නෙමෙයි රූම් එක. මේ රූම් එක ලොකුයි. ඉතින් මේ තියෙන බාත් රූම් එක. බාත් රූම් එකත් හරි ලොකුයි මේකේ. ඉතින් බාත් රූම් එක තියෙන්න ඕන හැමදේම මේකේ තිබ්බා. ජගුසි එකක් තිබ්බා. හස්බන්ඩ්ුයි අපේ චූටි පුතයි නම් ඒක යූස් කරා. මට නම් හොඳ නෑනේ ඉතින් මේ කාලේ යූස් කරන්න. ඒ නිසා මම යූස් කරේ නෑ ජගුසි එක. ඉතින් බාත්රූම් එකක තියෙන්න ඕන දේවල් ඔක්කොම තියෙනවා මෙතන. ෂැම්පෝ, කන්ඩිෂනර්, ඩෙන්ටල් කිට්, වැනිටි කිට්. ඔය ඉතින් එකී මෙකී නොකී ඔක්කොම තිබ්බා ඉතින්. එතකොට මේ තියෙන්නේ මේකේ මේ ෂවර් කියුබිකල් එක. ඒක චුට්ටක් පොඩි. හැබැයි ඉතින් අවුලක් නෑ ඉතින්. මේ තියෙන ජගුසි එක. එතකොට මේ මෙතනින් තියෙනවා බැල්කනි එකකට යන්න පුළුවන්. මෙතනින් ඩෝ එකක් තියෙනවා. ඒකේ හැමතිස් ඒකේ ගහලා තියෙනවා ඇරලා තියන්න එපා කියලා. මොකද වඳුරෝ එහෙම සත්තු එන්න පුළුවන් කියලා. මේක ඇත්තට බැල්කනි දෙකක් තියෙනවා. මොකද අපේ රූම් එකේනොත් එන්න පුළුවන්. බැල්කනි එකකට මෙතන බාත්රූම් එකෙනුත් එන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ මේ ටීවී ඒරියා එක. මේ හරිම ලස්සන පේන්ට් එකක් තිබ්බා මෙහෙම මේ වෝල් එකේ. එතකොට මෙතන ෆෝන් එක තියෙනවා. ඉතින් ඔය හැමදේම තියෙනවා ඉතින්. තව ඉතින් රූම් එක ගැන ඉතින් තියෙන දේවල් 아무තු විස්තර කරන්න ඕනේ නැහැනේ. මේ තියෙන්නේ රූම් එකෙන් මේ එළියට යන්න පුළුවන් බැල්කනි එක. ඇත්තරම අපිට මේ හොටෙල් එකේ එද්දී පොඩි රසවත් අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. මම ඒක ගැන කියන්නේ නැහැ මෙතන. මොකද අපිට ඒකට හොටෙල් එකෙන් ඒගොල්ලොන්ගෙන් හම්බෙන්න ඕන උපරිම දේ හම්බුණා. ඒගොල්ලෝ ඒ කියන්නේ එයාලගේ පැත්තෙන් අපිට වෙන්න ඕන උපරිම සාධාරණය කරා. ඒ නිසා මම ඒක ගැන කියන්නේ නැහැ. මොකද එහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඒ කස්ටමර්ට එයාලගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික වෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද ඉතින් ඕනම තැනක යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්නේ. එයාලා ඇත්තටම අපි මේ ගත්ත ජාතියේ රූම් එකක්ම වෙන රූම් එකක් අපිට දුන්නා ඒ සිදුවීම නිසා. හරි ඉතින් මේ අපි හවස් වෙලා අර මං කිව්වේ ගාඩන් එකක් තියෙනවා කියලා මේගොල්ලන්ගේ. අපි ඉතින් මේ පැත්තට මේ යන ගමන්. එතන පොඩි ප්ලේ ඒරියා එකක් තියෙනවා. මේ ඉතින් ගිහිල්ලා චුට්ටක් චැට් එකක් දාගෙන නිදහසේ ඉන්න පුළුවන් ඉතින් කට්ටියට. කිසි කරදරයක් නැහැ. ලස්සන වටපිටාවකුත් තියෙනවා. ඉතින් ඉන්න පුළුවන් නිදහසේ.
ඔන්න අපි ඊට පස්සේ හවස් වෙලා පූල් එක පැත්තට යන්න ලෑස්ති වුණා. ඉතින් මේ පූල් එකට යන අතරේ තමයි අපිට මේ හොටෙල් එකේ ජිම් එක හම්බෙනවා. එතකොට එතනම තමයි මේ ස්පා එක තියෙන්නේ. මේ තියෙන ජිම් එක. ඉතින් මේ ලොකු ජිම් එකක් තියෙනවා මෙතන. එතකොට මේ පූල් එක පේන විදිහ උඩ ඉඳන් බලද්දි එතකොට මේ තියෙන්නේ ස්පා එක. මම ඉතින් මේව රෙකෝඩ් කර කර ඉන්න අතරේ අපේ කට්ටිය පල්ලෙහාට ගිහිල්ලත් ඉවරයි පූල් එක පැත්තට. ඉතින් මාත් ඉතින් ඒ පැත්තට ගියා ඉක්මනට. මෙතන ඇත්තටම හරිම ලස්සනයි. අර කොළ පාට වටපිටාවත් එක්ක කඳු, එතකොට සීතල හුලං. ඉතින් මේ දේවල් හැමදේත් එක්කම කොච්චර මේ වටපිටාව දිහා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. හරිම හිතට ගතට දෙකටම හරිම සනීපයි. ඔන්න මං මෙතන වටපිටාවේ ලස්සන ඔයාලට ටිකක් පෙන්නන්නම්කෝ. ඉතින් පේනවනේ ඔයාලට කොච්චර ලස්සනද කියලා මෙතන. ඉතින් මෙතන මේ පොඩි අයට වෙනම පූල් එකකුත් තියෙනවා. අපි ඇත්තටම පූල් එකට එද්දි හවස් වුණා. ඉතින් පොඩි කට්ටියව අරගෙන ආවම හරිම අමාරුයි මෙතනින් එළියට ගන්න. ඉතින් මේ දෙන්නගේ මලකෝලං ඉවර වෙනකන් අම්මටයි මටයි කම්මැලි නිසා අපි දෙන්න ජූස් දෙකක් ගෙන්න ගත්තා බොන්න. මේ කෝලං ඉවර වෙන පාටකුත් නැහැ. ඉතින් බැරි මෙතන මම ටිකක් කියෝලා මේගොල්ලන්ව මෙතනින් එළියට ගත්තා. නැත්තම් ඉතින් බෑනේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි රූම් එකට ඇවිල්ලා වොෂ් දාලා චේන්ජ් කරන් මේ ඩිනර් වලට යන්න තමයි ලෑස්ති වුණේ. අපි දවල් දැක්ක වටපිටාව ඔන්න රෑට පේන්නේ නම් මෙන්න මේ විදිහට තමයි. ඉතින් දවල් වගේම රෑටත් මේ පරිසරය, එතකොට මේ හොටෙල් එක හරිම ලස්සනයි. ඉතින් අපි ඇත්තටම මේ ඩිනර් වලට ටිකක් කලින් ගියා. ඒ නිසා අපි හොටෙල් එකේ චුට්ටක් ඇවිද්දා. ලොබි ඒරියා එකට ගිහිල්ලා චුට්ටක් වෙලා හිටියා. ඉතින් ඔහොම චුට්ටක් එහෙට මෙහෙට වෙවි කතා කර චුට්ටක් කාලය ගත කරා ඉතින්. මේ ගමන මට නම් ඉතින් විශේෂයි. මොකද මේ ගමනෙන් පස්සේ මට ටික කාලයක් යනකම් සෑහෙන කාලයක් යනකම් දුර ගමන් කොහෙවත් යන්න අමාරු වෙන. ඉතින් බබාවට පස්සේ වුණත් ඉතින් අපි මාස 3ක් වගේ යනකම් ඉතින් එහෙම කොහෙවත් ගමන් බිමන් යන්නේ නෑනේ. ඉතින් මට මේ ගමන විශේෂයි. මං ඉතින් මට පුළුවන් උපරිමයෙන් වින්දා මේ ගමන. ඔන්න කතාවෙන් කතාව අපි ඩිනර් ගන්නත් ආවා. මෙතන නම් ලොකු රෙකෝඩින් එකක් නැහැ. කෑම ගැන කිව්වොත් කෑම හරිම රසයි. එතකොට මේ තියෙන්නේ මේ දාලා තියෙන මේ ස්පයිසස්. දැන් මේ රෑ එච්චර හොඳට පේන්නේ නැහැ. මම ඊට පහුවෙනිදා මෙතන වීඩියෝ එකක් ගත්තා. ඒක මම ඉස්සරහට දාලා තියන්නම්. මේ ඔය කරද මුංගු, කරාබු නැටි, කොත්තමල්ලි, මිරිස් ඒ වගේ දාලා තමයි ඔය ඔතන හදලා තියෙන්නේ. හරිම ලස්සනයි ඒක. දේශීය ගතියකුත් තියෙනවා එතන. අපි ඩිනර් අරන් එළියට එනකොට එළිය ටිකක් වහින්න පටන් අරන් තිබුණේ. ඉතින් මේ වැස්ස
අර සුළි කුණාටුවක් දක්වා දික් වෙයි කියලා මේ වෙද්දි නම් ඉතින් අපි දැනගෙන හිටියේ නැහැ. මේ ඊට පහුවෙනිදා උදේ ඉතින් අර රෑ වැස්ස නැවතිලා තිබුණේ මේ වෙලාවෙද්දි නම් ඉතින් උදේටත් හරිම ලස්සනයි. එකම වීව් එක වුණත් උදේට දවල්ට රෑට වෙනස්. ඉතින් මේ උදේ වරුවේ මේ මීදුම නිසා ඈත පේනවා ටිකක් අඩුයි. හැබැයි හරිම ලස්සනයි ඒ හිතට දැනෙන සනීප හැඟීම මට වචන වලින් විස්තර කරන්න අමාරුයි ඔයාලට. ඉතින් ඊට පස්සේ අපි මේ බ්‍රෙක්ෆාස්ට් වලට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අපේ චූටි පුතා නම් උදේත් නැගිට වෙලේ ඉඳන්ම එයා බලන් ඉන්නේ පූල් එකට යන්න. ඉතින් මං හිතන්නේ පොඩි ළමයි ගියාම ওই ප්‍රශ්නේ කාටත් තියෙනවා. ඉතින් එයාව චෙක් අවුට් වෙන්න කලින් කොහොම හරි එකයි යන්නම් කියලා තමා ඉතින් ෂේප් කරගෙන එකගෙන ගියේ බ්‍රෙක්ෆාස්ට් වලටත් අපි. ඔන්න බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි ආවා මෙන්න මෙතනට. මේ හොටෙල් එක ඇතුළෙම තමයි. මෙතන මාරම ලස්සනයි. මෙහි ඉතින් ලස්සන නෑ කියන්න තැන් නැහැ. මම ඔයාලට පෙන්නන්නම්කෝ මෙතන වටපිටාව බලන්නකො ලස්සනයිද කියලා. මෙන්න මේ ඒරියා එක මම ඔයාලට කලිනුත් පෙන්නුවා. එතකොට අපි ඩිනර් වලට යන ගමන් හිටියේ ඒ වෙලේ එතන හරියට පේරුනේ නෑ මං හිතන්නේ. මේ වෙලාව නම් ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ස්පයිසස් තියෙන්නේ මිරිස්, එතකොට කරදමුංගු, කරාබු නැටි, සූදුරු, තව මොනවද එතන තිබ්බේ, ගම්මිරිසුත් තිබ්බා, කොත්තමල්ලිත් තිබ්බා. තව මොනවා හරි තිබ්බා මට ඇත්තටම මතක නෑ. දැන් ඉතින් මාස ගානකට කලින් ඉතින් මේක ගියේ. ඔන්න ඊට පස්සේ අපි ආපහු ගියේ කීවෙනි ෆ්ලෝර් එකටද කියලා මට මතක නැහැ. මොකද හස්බන්ඩ් කලින් ඇවිල්ලා තිනා මෙතනට යාළුවෙගේ වෙඩින් එකකට. එයා කිව්වා ඒ හෝල් එක ඉස්සරහා ලස්සන ටෙරස් එකක් තියෙනවා යමු බලන්න කියලා. ඉතින් අපි එතනට යනකොට ඒ හෝල් එක වෙඩින් එකකට රෙඩි කරන ගමන් එනකොට අපිට එතනට යන්න දුන්නා. මේ තියෙන්නේ එතන බලන්නකො ලස්සන. මෙතන වෙඩින් ගන්න පුළුවන්, අවුට්ඩෝර් ඒවා ගන්න පුළුවන්, පෝරුව සෙරමනි එක ගන්න පුළුවන්. ඉතින් එතන හරිම ලස්සනයි. දැන් ඉතින් ඔන්න අපේ චූටි පුතාගේ ආසාව ඉෂ්ට කරන්න ඇවිල්ලා ඉන්නේ. එයා ඉතින් මෙතන ඉඳී ඕන තරම් වෙලා. ඉතින් ඒගොල්ලන්ට ඉන්න කියලා මායි අම්මා ඉතින් චුට්ටක් වෙලා උතන ඉඳලා ආවා රූම් එකට. මොකද මට චුට්ටක් ඒ වෙලාවේ නිකන් ඇඟට අමාරුයි වගේ හිතුණා. ඒ නිසා රූම් එකට ආවා. මේ වෙලාවෙද්දි නම් හස්බන්ඩ්යි බබයි රූම් එකට ඇවිල්ලා හිටියේ. ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එකේ ඉස්සරහා තියෙන බැල්කනි එක. අපි ඉතින් මෙතෙන්ට වෙලා පොඩි චැට් එකක් දාගෙන එහෙම හිටියා ටිකක් වෙලා. ඇත්තටම මං මේ ප්‍රෙග්නන්ට් කාලේ මට මේ පාර කිසිම දෙයක් කරන්න හිතුන්නේ නැහැ. මොකද දැන් මේ මං ප්‍රෙග්නන්ට් කාලේදී කරපු, ඒ කියන්නේ රෙකෝඩ් කරපු අන්තිම වීඩියෝ එක. ඊට පස්සේ පොඩි පොඩි ඒවා කරා මිසක් මට එහෙම ලොකුවට වීඩියෝ මුකුත් කරන්නවත් වෙන වැඩ කරන්නවත් කිසිම මූඩ් එකක් තිබ්බේ නැහැ. අපේ චූටි පුතාගේ ඉස්කෝලේ වැඩ, යාගේ වැඩ විතරයි මං හිතන්නේ මං සැලකිල්ලෙන් කරේ. අනිත් කිසි දෙයක් මට එහෙම කරන්න අනේ මන්ද මූඩ් එකක් තිබ්බේ නැහැ. ඔන්න කතාවෙන් කතාව ලන්ච් වලටත් අපි ආවා. මං කලිනුත් කිව්වා වගේ මෙතන කෑම හරිම රසයි. එහෙම කෑම ගැන මට නම් කියන්න වරදක් නැහැ. ඉතින් දැන් ඉස්සරහට මම ඔයාලට ගේන vlog වල මට කොහෙවත් ට්‍රිප් යන ඒවා, කෑම හදන වීඩියෝස් එහෙම ඉතින් සෑහෙන කාලයකට ගේන්න වෙන්නේ නැහැ. ටිකක් වෙනස් විදිහේ vlogs එක ඉස්සරහදී ඔයාලත් එක්ක ඉතින් එකතු වෙන්න. ඉතින් ලන්ච් වලින් පස්සේ අපි එන්න පිටත් වුණා.
ඉතින් අපි හොටෙල් එකෙන් එද්දි පොඩි පොදයක් තිබ්බේ එන්නම වැස්ස තද වුණා. ඉතින් මේ අපි එදා එන්න පටන් ගත්ත දවසේ ඒ වැස්ස තමයි එක දිගට අර තිබිලා ලොකු විනාශයක් අපේ රටට සිද්ධ වුණේ. ඉතින් මේ වෙලාවේ හිතුවේ නෑ මේ වැස්ස මෙච්චර දෙයක් කරයි කියලා. ඉතින් යාළුවනේ මම ඉස්සරහට ඔයාලට ටිකක් වෙනස් විදිහේ vlogs එක්ක එන්නම් මේ දවස්වල තියෙන කාර්යබහුලත්වයත් එක්ක ටිකක් වෙනස් විදිහේ vlogs එක්ක ඔයාලත් එක්ක එකතු වෙන්නම් ඉස්සරහදී. ඉතින් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. thank you මාව අහගෙන හිටියට බලාගෙන හිටියට. bye